හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරියක ලෙස පත් කර සිටි හිටපු නගරාධිපති රූසි සේනානායක මහත්මියට මෙම පෝෂ කයන් එස් වර්ගයේ අධිසුඛභෝගී මෝටර රථය ලබා දී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය වනවා. කෙසේ වෙතත් රූසි සේනානායක මහත්මියට ලබා දී තිබූ රථය පිළිබඳ වැඩිදුර තොරතුරු ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කර නැහැ. 2012 වසරේ නිෂ්පාදනය කළ මේ වර්ගයේ මෝටර රථයක් මෙරට වෙළඳපොලේ අලෙවි වන මිල දල වශයෙන් රුපියල් ලක්ෂ 210ක්ම වනවා. 2022 වසරේ නිෂ්පාදනය කළ මේ වර්ගයේ මෝටර රථයක් මෙරට වෙළඳපොලේ රුපියල් ලක්ෂ 320කට අධික මිලකට අලෙවි වනවා. හිටපු ජනාධිපතිවරයා වාහන 107ක් සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලබා දී තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තියෙන් ලැබී ඇති බලතල අනුවයි. ජනාධිපතිවරයාට සහාය වීම සඳහා ඔහුගේ මතය අනුව ලේකම්වරුන් පත් කිරීමට ව්‍යවස්ථාවේ එම වගන්තියෙන් බලය ලැබෙන අතර අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා වෙනත් නිලධරයින් සහ කාර්ය මණ්ඩලය පත් කළ හැකියි. කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා වැටුප් ගෙවීම සිදුවන්නේ රටේ ජනතාවගේ මුදල් වලින් පවත්වාගෙන යන ඒකාබද්ධ අරමුදලෙන්. ජනාධිපති කාර්යාලය අද නිකුත් කළ වාර්තාවට අනුව හිටපු ජනාධිපතිවරයා ලේකම්වරුන් 5 දෙනෙකුට සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට මේ පදනමින් සුඛෝපභෝගී වාහන ලබා දී තිබෙනවා. කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට ලබා දී තිබුණේ Toyota V8 වර්ගයේ ජීප් රථයක්. ජ්‍යෙෂ්ඨ උපදේශකයින් ලෙස පත් කර සිටි අකිල විරාජ් කාර්යවසම් ආචාර්ය RHS සමරතුංග සුනන්ද මද්දුම බණ්ඩාර සහ වඩිවේල් සුරේෂණ මහත්වරුන්ටද ලබා දී තිබූ සුඛෝපභෝගී මෝටර රථ ජනාධිපති කාර්යාලයට ආපසු බහර දී තිබෙනවා. මීට අමතරව තවත් උපදේශකයින් 8 දෙනෙකුට හිටපු ජනාධිපතිවරයා සුපිරි වාහන ලබා දී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය වනවා. හිටපු පාර්ලිමේන්තු මහලේකම් ප්‍රියානි විජේසේකර හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් වන ආචාර්ය සුරින් බටකුඩ මෙන්ම ආර් පාස්කර ලිංගම් යන මහත්වරුන්ද ඒ අතරට ඇතුළත්. ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස පත් කර සිටි හිටපු ඇමති පී හැරිසන් මහතාට ලබා දී තිබුණේ නිසන් පෙට්‍රෝල් වර්ගයේ ජීප් රථයක්. හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පත් කර සිටි අධ්‍යක්ෂ ජනරාල්වරුන් 8 දෙනෙකුට ලබා දී තිබූ සුපිරි මෝටර රථ 8ක්ද ආපසු බහර දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කළා. හිටපු ජනාධිපතිවරයා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පත් කර සිටි අධ්‍යක්ෂවරුන් 26 දෙනෙකුටද සුපිරි මෝටර රථ ලබා දී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය වනවා. වාහන ආපසු බහර දී තිබූ හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ගණන 10ක්. සෙන්දිල් තොණ්ඩමන් ආණ්ඩුකාරවරයාටද හිටපු ජනාධිපතිවරයා පරිහරණය සඳහා Land Rover Discovery 4 වර්ගයේ ජීප් රථයක් ලබා දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ලෙස ප්‍රතිලාභ ලබා වාහන පරිහරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 38ක්. රාජ්‍ය අමාත්‍ය සීතා අරමපොළ මහත්මියට බෙන්ස් S300 වර්ගයේ සුපිරි මෝටර රථයක් ලබා දී තිබූ අතර මහින්දනන්ද අලුත්ගමගේ මහතාට ලබා දී තිබුණේ Toyota Land Cruiser Prado රථයක්. පුදුජන පෙරමුණේ රංජිත් බණ්ඩාර සහ ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන්ටද ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය යටතේ වාහන ලබා දී තිබෙනවා. මීට අමතරව විමල විරා දිසානායක මිලන් ජයතිලක නිමල් පියතිස්ස උදයන කිරින්දිගොඩ ජගත් ප්‍රියංකර කෝකිල අගුණවර්ධන මංජුලා දිසානායක එම් රාමේශ්වරන් සුදත් මංජුල රාජිකා වික්‍රමසිංහ චින්තක මායාදුන්නේ ප්‍රියංකර ජයරත්න ගුණතිලක රාජපක්ෂ සහ ඩග්ලස් දේවානන්ද යන පිරිසද වාහන ප්‍රතිලාභ ලැබූ මන්ත්‍රී ලැයිස්තුවට ඇතුළත්. අධිකරණ නියෝගයෙන් මන්ත්‍රීදුරයා අහිමි වූ ඩයනා ගමගේ මහත්මියටද හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය යටතේ V8 වර්ගයේ සුඛෝපභෝගී රථයක් ලබා දී තිබෙනවා. ප්‍රදීප් උඳුගොඩ SM චන්ද්‍රසේන මధుර විතානගේ SMM මුෂරෆ් සුදර්ශන දෙනිපිටිය සම්පත් අතුකෝරාල වීරසේන ගමගේ මුදිතා ප්‍රශාන්තද සොයිසා උදේශාන්ත ගුණසේකර SB දිසානායක අසංක නවරත්න ගයාශාන් නවනන්දන උපුල් මහින්ද රාජපක්ෂ කපිල අතුකෝරාල විජිත බේරුගොඩ ජයන්ත කැටගොඩ අජිත් රාජපක්ෂ SV මුදු කුමාරණ සහ සහන් ප්‍රදීප් විතාන වාහන භාවිත කළ සෙසු මන්ත්‍රීවරුන්. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ මෙම වාහන ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගල් කිරීමට සිදුව ඇත්තේ පරිශ්‍රය තුළ ඉඩ කඩ නොමැතිවීම හේතුවෙන් බවයි. කිසිසේත් එය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් සිදු කළ ක්‍රියාවක් නොවන බවද ජනාධිපති මාධ්‍යංශය අවධාරණය